කාල සීමාවේ 6.7% දරිද්‍රතාවය තිබ්බේ. අද වෙනකොට මොකද්ද? 30යි 25යි 35යි අතරට වැඩි වෙලා තියෙනවා. රත්තරන් බඩු අනිත් පැත්තේ මිනිස්සු ගස් තියෙනවා. ජීවත් වෙන්න විදියක් නැහැ. විවසායකයෝ අසරණ වෙනවා. විදුලි බිල ගෙවා ගන්න විදියක් නැහැ. අද ගම්වලට යනකොට දෙමව්පියන්ගේ කරේ තිබිච්ච මාලේ කරාබුව මුද්ද උගස් තියලා ජීවත් වෙන තැනට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඔබ ආණ්ඩුවක් විදියට ඒ සඳහා ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ සඳහා ඔබ තමුන් නාසල හදපු වැඩපිළිවෙල මොකද්ද? තවත් පැත්තකින් ගොවි ජනතාව අසරණ වෙලා ඉන්නවා. පොහොර නැහැ ගම්වල. ඇමතිවරයා කියනවා පොහොර නැහැ කිව්වොත් ඉරේ දානවලු. රුපියල් 20000යි 18000යි 20000යි පොහොර ගන්න. වීදික විකුණ ගන්න විදියක් නැහැ. වී වලට මිලක් නැහැ. දීවරයාගේ තියෙන තෙල් මිලත් දෙක තෙල් ටික ගහලා අල්ලන මාළු ටික විකුණ ගන්න බෑ. ඒ මිලට. හැබැයි ඔබතුමාලා ලස්සනට පිටින් මාළු ගේනවා. මොකද ඔබතුමාලාගේ න්‍යාය පත්‍රය අනුව පිටරටින් හාල් ගේන එක පිටරටින් මාළු ගේන එක ඒක ලාභ කාරණයක්. රටේ මිනිස්සු දේපල උගස් තියලා හරි කනකරා බඩු උගස් තියලා හරි ජීවත් වුණාට කමක් නැහැ. ඇයි පිටින් ගේන තමන්ගේ ව්‍යාපාරිකයෝ හම්බ කරගන්න දෙනවා. දැන් පහුගිය කාලේ හොයන අයනේ. දැන් කන්ටේනර් 323 පන්නපු අයනේ මේ පාර්ලිමේන්තුවේ කියවන්නේ. ගිනි පෙට්ටි නම් කමක් නැහැ මේ කන්ටේනර් 323. වරායෙන් පැන්නුවේ. බාල ගල්ලඟුරු ගෙනල්ලා. ඒ පාඩුව මිනිස්සුන්ගේ පිට පටවලා. බාල ගල්ලඟුරු නිසා දවසකට ලීටර් ලක්ෂ 6ක් 9ක් අතර ප්‍රමාණයක් දහනය කරන්න ඕනේ ඩීසල්. ඒ සම්පූර්ණ පීඩනය ඔබ මේ රටේ ජනතාවගේ පිට දාලා ආණ්ඩුව අතහොද ගන්න ලෑස්ති වෙනවා. ඔබ මැතිවරණ කාලේ උපාධිධාරීන්ට පොරොන්දු වුණා. රැකියාව දෙන්න. අවසානයේ මොකක්ද උනේ? අදටත් උපාධිධාරී ඔබ හම්බ වෙනකොට ගහලා එලවනවා. උසස් පෙළ දරුවන්ගේ මේ පාර ප්‍රශ්නයක් තියෙන විභාගේ. සිලබස් ආවරණය කිරීම පිළිබඳව කලින් ගත්තු හින්දා. හැබැයි ආණ්ඩුව ගරු සභාපතිතුමා මේවට මැදිහත් වෙනවද? නෑ. දැන් මම දැක්ක එක മന്ത്രിවරයෙක් කියනවා මේ දිත්වා සම්බන්ධයෙන්. අපි මෙච්චර 50යි 60යි 70යි ලැජ්ජයි. දිත්වා කුණාටුව දැන් ඇවිල්ලා මාස 7ක් වෙනවා. මාස 7ක් වෙලා තාම 35000කට වැඩි ප්‍රමාණයක් తాවකාලික නිවාසවල හරි කුලීපද නම් ගෙවල් වල ඉන්නේ. රටේ වතුකරේ අනාරක්ෂිත ප්‍රදේශවල ජනතාවට ඉඩම් ටික පෙන්වන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. ඇයි හාම්පුතාලට කතා කරන්න බෑනේ? මොකද හාම්පුතාලට ආණ්ඩුවත් එක්ක සම්බන්ධයි. ව්‍යාපාරිකයා ආණ්ඩුව එක්ක සම්බන්ධයි. වතුකරේ අය ජනතාවගේ ආරක්ෂාව සඳහා නිවාසයක් ලබා දෙන්න ආණ්ඩුවට මැදිහත් වෙන්න බෑ. අඩු ගාණෙන් පාලම් ටික හදන්න. මම දැක වැලි කොට්ට ගහලා හැදුවා. ඊළඟ පස්සේ වැලි කොට්ටික් ගහගෙන ගියා. අර ගිරිඋල්ල පාලමේ ඊයේ තමයි අර උණපත් ටික අයින් කරේ. ගිරිඋල්ලේ මාස 7කට පස්සේ තමයි ගරු සභාපතිතුමිය පාලමේ හිර වෙලා තියෙන මේ රොඩු ටික අයින් කරේ. මාස 7ක් ඒක කරගන්න බැරි වුණා. තවම කුණාටුව වෙච්ච පැතිවල යනකොට ගරු සභාපතිතුමිය පාර දෙපැත්තේ පස් කඳු ඒව ඉවත් කරගන්න බැරි වුණා. දැන් ඔබ තමුන් නාසල ඒ කාලේ කිව්වා ජාත්‍යන්තරේ උදව් කරනවා කිව්වා. දැන් ඉන්දියානු ආණ්ඩුවෙන් ආධාර දුන්නකොට ඩොමිනල් 100ක ග්‍රාන්ට් එකකුයි තව 300 ගානක ණයයි. මොනවද කරේ? මොකද්ද ප්‍රගතිය? ඉන්දියන් ග්‍රාන්ට් එකේ ගරු සභාපතිතුමිය මොකද්ද ප්‍රගතිය? ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබ මට විනාඩි දෙකක් වැඩිපුර දෙන්න කතා සභාපතිතුමිය මම කතා කරන්න. මොකද්ද තියෙන ප්‍රගතිය? විපක්ෂයෙන් එක දෙන්න ලෑස්ති. ගරු සභාපතිතුමිය. අද වෙනකන් ඉන්දියන් ග්‍රාන්ට් එක ලැබිච්ච මුදල් වලට ඔබ තමුන්නාසලා මොනවද කරලා තියෙන්නේ? මොකද්ද ඔබේ ප්‍රගතිය? ඒ හින්දා ගරු සභාපතිතුමිය ආණ්ඩුවක් විදියට වැඩ කරගන්න බැරි වෙනකොට ප්‍රායෝගිකව කරගන්න බැරි වෙනකොට ඒ පීඩනයේ විපක්ෂයේ පිට යවලා හරියන්නේ නැහැ. තවම දිත්වා කුණාටුව නිසා අසරණ ජනතාවගේ වන්දි ටික දී ගන්න බැරි වෙලා තියෙන ආණ්ඩුවට. පාර්ලිමේන්තුවේ වල ජනාධිපතිවරයා කිව්වා ලක්ෂ 2ක් දෙනවා. ලක්ෂ 10ක් දෙනවා කෝ තහඩුවට ලක්ෂ 50ක් දෙනවා කෝ ඉඩමට ලක්ෂ 50ක් දෙනවා කෝ නිවසට. අමූලික පච ගැහුවා. දැන් මුල කාලේ පක්ෂයෙන් ගිහිල්ලා උදව් කරනවා කියලා දැකලුවා. දැන් හොයාගන්නත් නැහැ. ඒකම කරු සභාපතිතුමිය මේ අද පාර්ලිමේන්තුව ඇතුලේ කතා වුණා මේ ත්‍රස්ත විමර්ශන පනත ගැන. PTA එක ගැන. දැන් පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණයක් තිබ්බා කරු සභාපතිතුමිය. ඒ ප්‍රාදේශ සභා මැතිවරණේ ඔබ තමුන්නාසලාගේ පක්ෂේ JVP එකේ උතුරේ ප්‍රවර්ධනය කරපු ගීතය උතුරේ ඔබේ පක්ෂයේ ප්‍රවර්ධනය කරන්න දාපු ගීතය LTT මතවාදයේ ප්‍රවර්ධනය කරන ගීතයක්. මාධ්‍ය වාර්තා කරා. LTT මතවාදයේ ප්‍රවර්ධනය කරන ගීතයක් තමයි ඔබ තමුන්නාසලාගේ පක්ෂයේ උතුරු පළාත් ප්‍රාදේශ සභා මැතිවරණ වෙලාවේ පාවිච්චි කරේ.
ඔබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ෆේස්බුක් එකේ ෂෙයා කරා. ජනාධිපතිතුමා වේදිකාවේ නගින පින්තූරුත් එක්ක වීඩියෝ හදලා දැම්මා. හැබැයි පහුගිය දවසක කිල්ලොච්චේ තරුණයෙක් සංගීත කියලා තරුණයෙක් LTT එක සම්බන්ධයෙන් රැප් එකක් කිව්වා කියලා ගෙනල්ලා දානවා රස්තු විමානතර පනතේ. හැබැයි ඒ තරුණයා සින්දුවක් කිව්වම දාන්න පුළුවන්. හිරේ. එහෙනම් ඔබ තමුන්නාසලාගේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට කවුද වක් කියන්නේ? ඔබ තමුන්නාසේ මැතිවරණ වේදිකාවේ දාපු සින්දුවට වක් කියන්නේ කවුද? අනිත් පැත්තේ සුරේෂ්ව, සලේව තනිකර දේශපාලන හේතු මත. ගරු සභාපතිතුමිය පරීක්ෂණ කටයුතු කිරීම පිළිබඳ අපේ විරෝධතාවයක් නැක වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ මන්දක මන්ත්‍රීවරයෙක් සුරේෂ්ගේ කාර්ය සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා තමයි ප්‍රශ්නයක්ද? ඔබතුමාගේ කාලය අවසන් මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමියන්. බෝධි පූජා කරනවා තමයි. කාලය තියෙනවද? ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඒ වගේම තමයි අපි මේ රටේ රණවිරෝණිය පෙනී හිටිනවා. ඒක ඔබට ප්‍රශ්නයක්ද? ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මොකද ඔයාලට ඒ කට්ටියත් එක්ක ප්‍රශ්නයක් තියෙන හින්දා. හැබැයි අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමිය මේ කාරණේ තනිකර දේශපාලනික හස්තයක් විදිහට හසුරවන්න උත්සාහ කරනවා. විපක්ෂයෙන් කාලය ලබා දීමට නොහැකි බව තමයි හරි මට අපරද හදා දෙන්න. තනිකර දේශපාලන හස්තයක් බවට පාවිච්චි කරන්න උත්සාහ කරනවා. ඒ හින්දා කරුණාකර අපි ඔබට කියන්නේ මේ ඕනෑම පරීක්ෂණයක් කරන්න. හැබැයි මේ පරීක්ෂණ ඔබ තමුන්නාසලා දේශපාලනීකරණය කළා. ඒ දේශපාලන වේදිකාවේ ඔබේ මාතෘකාව බවට පරිවර්තනය කරගන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒ තුල අසාධාරණයට ලක් වෙන්නේ මේ රටේ ජනතාව. අසාධාරණයට ලක් වෙන්නේ පාස්කුර වින්දිතයක්. අද මේ කතා කරපු කිසි කතිකේ කතා කරාද ඒකේ මරාගෙන මරගේ බෝම්බකරුවගේ තාත්තා වගේ ජාතික ලයිස්තුව කියලා. මරාගෙන මර බෝම්බකරුවට පෙනී හිටපු නීතිඥවරයා ඔබ තමුන්නාසලාගේ ඡන්දිලපු කෙනෙක් කියලා. ඒක අමතක කළ කර සභාපතිතුමා මේ හැම කාර්යයක්ම කතා කරනවා. ඉතින් අපි ඔබෙන් ඉල්ලන්නේ කරුණාකරලා මේක ගැන පරීක්ෂණ කරන්න. හැබැයි මේක දේශපාලනීකරණය කරන්න එපා.